ඔන්න ඉතින් වෙනද වගේ මදත් ඔයාලට සුපිරිම වීඩියෝ එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ වගේ videos බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු දැන් අද වීඩියෝ එක බලන්න. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට කියා දෙන්නේ Samsung phone එකේ තියෙන secure fold එකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා මම හැම දෙයක්ම ඔයාලට දැන් මේ වීඩියෝ එකෙන් කියා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව channel එක subscribe කරමු නැති අය දැන්ම subscribe කරගෙන අපි යමු දැන් වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ දැන් ඔයා කෙලින්ම වගේ ෆෝන් එකේ setting app එක ඉස්සෙල්ලාම open කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතනින් ඔයා පාතට යන්න. පාතට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන security and privacy කියලා. අන්නේ security and privacy කියන එක එකපාරක් touch කරන්න. ඒක touch කළා මෙන්න මෙතනින් පාතට ගිහිල්ලා යාළුවනේ මෙන්න මෙතන තියෙන more security settings කියලා. අන්න එක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන එනවා secure folder කියලා. අන්නේ secure folder කෙනෙකුට එකපාරක් ඔයා මෙන්න මෙතන touch කරගන්න ඕනේ. ඒකට ටච් කරගත්තට පස්සේ අල්ලුණට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අල්ලුණේ මෙන්න මෙතන නිල් පාටින් කන්ටිනියු කියලා බටන් එකක් තියෙනවා. අන්න එක ටච් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ අල්ලුණේ මෙන්න මෙතන next දෙන්න. ඔයාලට මෙන්න මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා ඉතින් මෙතනින් ඉදිරියට යන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ Samsung account එක ඇතුලේ ඒක log වෙලා තියෙනවා. ඉතින් ඔයා Samsung account හදන්න දන්නේ නැත්නම් මගේ channel එකේ කලින් දාපු වීඩියෝ එකක් තියෙනවා. අන්න ඒ වීඩියෝ එක බලලා ඒ විදිහට ඔයාලට Samsung account එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට Samsung account එක වීඩියෝ එක බලලා හදාගෙන ඔයාගේ ෆෝන් එකට log වෙලා තමයි යාළුවනේ මෙන්න මෙතනින් ඔයාලට ඉස්සරහට මේ දේවල් කරන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැන් මගේ Samsung account එක හදලා තියෙන හින්දා මගේ ඊළඟ step එකට මේ විදිහට එනවා. දැන් අපේ secure folder එක මෙන්න මේ විදිහට create වෙන ගමන් තියෙන. ඉතින් create වෙලා ඉවරනාට පස්සේ බලමු අපි කොහොමද මේකෙන් මේක setup කරගන්නේ කියලා. ඔන්න ඉතින් අපේ secure folder එක දැන් හැදිලා ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකට pin එකක්. එහෙම නැත්නම් password එකක් නැත්නම් pattern එකක් මේ දේවල් ඇඩ් කරගෙන fingerprint එක enable කරගන්නයි දැන් තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම මෙන්න මෙතන pin එකක් දාගෙන පෙන්නන්න. ඉතින් මේකේ 6 digit pin එකක් තියෙනවා නම් ඊටාම මේකේ security ඇති එක ගොඩක් හොඳයි. ඉතින් මම ලේසියට මේ 4 digit password එකක් තමයි දාගන්න මේ විදිහට 0.4ක් දාගෙන යන්න ඕනේ. මෙන්න මේක continue දෙනවා. ඊට පස්සේ යාළුවනේ මේක නැවතත් අපිට එනවා මෙන්න මෙතනින් use anyway කරන්න. අන්නේ use anyway කියන එක එකපාරක් ඔයා ටච් කරලා යාළුවනේ නැවතත් මෙන්න මේ විදිහට password එක දීලා මෙන්න මෙතනින් okay දීලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ message එකක් එනවා allow lock reset with Samsung account කියලා. ඉතින් ඔයාගේ password එක අමතුනොත් ඔයාගේ Samsung account එකට මේ password එක reset කරගන්න පුළුවන්. ඒක allow කරගන්න තමයි මෙන්න මේක එන්නේ. ඒක touch කරගත්ත පස්සේ ඒක allow වෙනවා. ඊට පස්සේ ඔයාගේ fingerprint එක මෙන්න මෙතනින් enable කරගන්න තියෙන්නේ. ඒක touch කරලා යාළුවනේ ඔයා දැන් add කරගත්ත password එක තියෙන අන්නේ password එක මේ විදිහට මම 0.4ක් add කරගත්තා. ඒක touch කරලා යාළුවනේ continue දෙනවා. continue දීලා මෙන්න මෙතනත් continue දෙන්න තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ෆෝන් එකට fingerprint එකක් තියෙන විදිහටම ඔයාලට මෙන්න මේ විදිහට fingerprint එක මෙතනින් scan කරගන්නයි තියෙන්නේ. ඉතින් මගේ fingerprint එක මම මෙන්න මේ විදිහට scan කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මගේ fingerprint එක දැන් මම තියාගෙන ඉවරයි. ඉතින් ඔයාලට ඕන නම් තව fingerprint මෙතෙන්ට add කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතනින් done button එක දෙන්න. ඊට පස්සේ අල්ලුවනේ දැන් අපි මෙන්න මෙතන privacy එක දැන් අපි හදාගත්තා. ඊට පස්සේ next button එක touch කරන්න. මේක touch කරාට පස්සේ අල්ලුවනේ මෙන්න මේ වගේ තැනකට යන්න. ඉතින් අල්ලුවනේ මේ ගැන මම ඔයාලට දැම්ම කිව්වොත් ඔයාලට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අල්ලුවනේ මම මේ විදිහට අපේ option දෙකක් මෙතනින් තෝරන්න පුළුවන්. ඉතින් මේ option දෙක මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට කියන්නම්. මේක අපිට ඉස්සරහට මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක දැන් default මෙන්න මේ විදිහටම තියලා මම මේක මෙතනින් next කරගන්නවා. ඉතින් අපිට මේක ඉස්සරහදී අපිට setting එකකින් මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් දැනට මම ඔයාලට මේ කියන්නේ මේක මේ තැනවා හොඳට මතක තියාගෙන අපි ඉස්සරහට වීඩියෝ එක බලමු. දැන් මම මෙන්න මෙතන next button එක දීලා මෙන්න මෙතනින් next වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන මේ වගේක් එන මේකත් යාළුවනේ අපි done දෙන්නයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට දැන් මෙන්න මෙතන මේක done දෙනවා. ඊට පස්සේ යාළුවනේ දැන් අපේ ඔන්න secure folder එක දැන් complete setup කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් මම ඔයාලට කියා දෙන්නම් මේකෙන් ගන්න පුළුවන් වැඩ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම එකින් එක දැන් ඔයාලට කියා දෙන්නම්. ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකේ ගැලරියේ තියෙනවා. ඔයාගේ ෆෝන් එක කවර ගැලරිය ඕපන් කරලා බැලුවොත් ඔයා දකින්න අකමැති වෙන කෙනෙක් දකින්නට අකමැති ෆොටෝ ටිකක් ඔයා ගැලරියේ තියෙනවා කියලා හිතන්නකෝ. ඉතින් ඔයාට පුළුවන් ගැලරියේ තියෙන මෙන්න මේ ෆොටෝස් ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා අරගෙන මෙන්න මේ දකුණු පැත්තේ තියෙනවා මේ ඩොට් තුනක් අන්න එක ටච් කරලා යාළුවනේ move to secure folder කියන එක ටච් කරගත්ත ගමන් ඔයාගේ ගැලරියේ තිබ්බ මෙන්න මේ ෆොටෝ ටික නිකන් අතුරුදහන් වෙලා වගේ යනවා. මෙන්න මෙතනින් මැකිලා ගියා වගේ එකක් වෙනවා. ඉතින් ඇත්තට මේක මැකිලා ගියේ නෑ. අපි අර on කරගත්ත secure folder එකේ තියෙන මෙන්න මෙතන එක තියෙනවා. අන්න එක ටච් කරලා ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අන්න ඒකේ ගැලරි app එක තියෙනවා. අන්න ඒකට තමයි මෙන්න මේ ෆොටෝස් ටික මෙන්න මෙතන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකට යාළුවනේ අපිට විතරයි යන්න පුළුවන් අපේ මේ secure folder එක අපිට විතරයි යන්න පුළුවන්. වෙන කෙනෙක්ට මේක ඕපන් කරන්න බෑ. ඉතින් ඒක මම ඔයාලට කියා දෙන්න කොහොමද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේකේ කැමරා app එකක් තියෙනවා. ඉතින් මේ කැමරා app එක ඕපන් කරගත්තට පස්සේ යාළුවනේ මේක ඔරිජිනල්ම කැමරා app එකක්. යාළුවනේ මේක
ඔරිජිනල් එක මේ සිකියුර් ෆෝල්ඩර් එක ඇතුළේ තියෙන කැමරා ඇප් එක තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඇප් එකෙන් යාළුවනේ ෆොටෝ එකක් ගත්තට පස්සේ අපේ ගැලරියට මේක සේව් වෙන්නේ නැහැ. මේක සේව් වෙන්නේ සිකියුර් ෆෝල්ඩර් එකේ තියෙන ගැලරියට තමයි මේක සේව් වෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේක ඕපන් කරලා දැන් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ ගැලරියට තමයි මේක සේව් වෙලා තියෙන්නේ. ඉතින් මම අපිට ඔරිජිනල් ගැලරියට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ මෙන්න මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට සේව් වෙලා නැහැ. ඉතින් අරක තමයි ඒක මේ සිකියුර් ෆෝල්ඩර් එකේ තමයි ඒ කැමරා ඇප් එකෙන් ගත්තින්ද ඒකේ ගැලරියේ තමයි මේක සේව් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. මේ සුපිරි වැඩ ටිකක් මේකෙන් කරගන්න පුළුවන් මේ සිකියුර් ෆෝල්ඩර් එක හදාගත්තට පස්සේ. ඊට පස්සේ මේ ෆොටෝස් ටික නැවතත් ඔයාගේ ඔරිජිනල් ගැලරියටම ගන්න ඕන නම් මෙන්න මේක ෆොටෝ ටික ටච් කරලා සිලෙක්ට් කරගෙන මේ ඩොට් තුන ටච් කරලා යාළුවනේ move out secure folder කියන ටච් කරගත්ත ගමන් ඔයාගේ ගැලරියට මෙන්න මේ ෆොටෝස් ටික ආපහු යනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම ඔයාලට ගෙන පළවෙනිම වැඩ කෑල්ල. ඉතින් අපි බලමු ඊළඟ එක මොකද්ද මම ඔයාලට කියා දෙන්න කියලා. ඊළඟට යාළුවනේ මම ඔයාලට කියා දෙනවා මේ විදිහේ secure folder එක open කරගත්තට පස්සේ මෙන්න මේක pin එක හරි password එක හරි දීලා log වෙන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් plus icon එකක් තියෙනවා. මේ plus icon එක touch කරගන්න ඕනේ. මේ plus icon එක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා Google Play එකයි ඒ වගේම Galaxy Store එක ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක නිකන් ෆෝන් එකක් ඇතුලේ ෆෝන් එකක් විදිහට මේ secure folder එක use කරන්න පුළුවන්. ඉතින් Google Play කියන එක ගිහිල්ලා යාළුවනේ මේ sign in button එක touch කරලා යාළුවනේ මෙන්න මේ කොටිට දීලා ඔයාලට පුළුවන් මේ වගේ original Play Store එකට අමතරව මේ secure folder එකේ ඇතුලේ Play Store එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. කියන්නේ ෆෝන් එකක් ඇතුලේ ෆෝන් එකක් ඔයා use කරන්න පුළුවන් විදිහට හදා ගන්නවා වගේ තමයි මෙන්න මේකෙන් අපිට වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේකේ Gmail address එකක් add කරලා යාළුවනේ මේකට add වුණාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාට මෙන්න මෙතන ඔයාගේ ෆෝන් එකේම Play Store app දෙකක් ඔයාට use කරන්න පුළුවන් මෙන්න මේ secure folder එක ක්‍රියේට් කරගත්තට පස්සේ. ඉතින් ඔයාට App Store නම් download කරගන්නත් පුළුවන්. ඔයාට දැන් මේක තේරෙනවා. ඊට පස්සේ මම දැන් මෙතනින් වෙන මගේ ෆෝන් එකේ තියෙන apps ටිකක් ඔයාට මෙන්න මෙතනින් add කරගන්නවා මගේ secure folder එක. ඒ secure folder add කරගත්තට පස්සේ මෙන්න මේ එකක්වත් log වෙච්ච නැති නිකන් ඔරිජිනල්ම download කර app වගේ තමයි ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙන්න මේ එකක් app එකක් උඩ ඔයාට ටච් කරලා යාළුවනේ ඔයාට ඔරිජිනල් account එකට අමතරව මේ secure folder එකේ ඇතුළේ ඔයාට තවත් account එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට මේකක් ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ ඕපන් කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මේකේ අපිට අලුතෙන් account එකක් හදා ගන්න පුළුවන්. අපේ ඔරිජිනල් account එක අපේ secure folder එකෙන් එළියේ අපේ සාමාන්‍ය ෆෝන් එකේ තියෙනවට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් මේකෙන් ඔයා ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මෙතනින් ඔයාට අලුතෙන්ම app වලට account හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාට මේ කියන දේ ඔයාට දැන් තේරෙන්නේ නැති. දැන් මම මේකෙන් ඔයාට තවත් වැඩක් පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ඔරිජිනල් messenger app එක. ඉතින් ඒක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම දැන් මගේ secure folder එක ඕපන් කරලා ඒකේ තියෙන මම දැන් දාගත්ත messenger එක ඕපන් කරගත්තට පස්සේ යාළුවනේ ඒකේ කිසිම account එකක් ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම ඒක මේ විදිහට touch කරලා යාළුවනේ මගේ home screen එකට මේක add කරගන්නවා. ඒක add කරගත්තට පස්සේ යාළුවනේ මෙන්න මෙතන add කියන එක දුන්නාට පස්සේ ඒක home screen එකට add වෙනවා. ඊට පස්සේ යාළුවනේ මම ඔයාලට මෙන්න මෙතනින් බෑක් කරලා පෙන්නන්නම් ඊළඟට මම මොකක්ද ඔයාලට කියා දෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ ඔරිජිනල් messenger එක කියලා මම ඔයාලට පෙන්නෝනේ. ඒක මම ඔයාලට මෙන්න මෙතෙන්ට මේ දෙකම එක තැනකට මම අරගත්තා. ඊට පස්සේ මේ තියෙන යාළුවනේ අපේ secure folder එකේ messenger open කරගත්ත පස්සේ ඒකට app එකට lock එකක් වැටිලා තමයි ඒක open වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න මෙන්න මේ විදිහට secure folder කරා app lock කරගන්නවට මෙන්න මේ ක්‍රමයට පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ඔයාගේ ඔරිජිනල් messenger app එක තියෙන්නේ. ඒක ඔයාට මෙන්න මේ විදිහට uninstall කරලා දාලා ඔයා දැන් secure folder එක download කරගත්ත messenger app එක තියෙන ඒකත් original app එකම තමයි. ඒකට ඔයාගේ password මේ ටික දීලා log වුණාට පස්සේ ඔයාගේ original account එක secure folder එකේ තියෙන messenger එකෙන් ඔයාට log වෙලා ඉතින් ඒක log වුණාට පස්සේ ඔයාට app lock එකකුත් auto enable වෙලා එනවා. ඉතින් ඒක තමයි යාළුවනේ එතනින් ඔයාට වැඩ කැලෙන් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මීට අමතරව යාළුවනේ මම උදාහරණයක් විදිහට තමයි ඔයාලට messenger app එක පෙන්වන්නේ. මීට අමතරව ඔයාලට Facebook, YouTube, WhatsApp, Instagram මේ හැමදේම ඔයාලට app දෙක ගානේ app එකට lock එකක් වැටෙන ගමන් secure folder කරා ඔයාලට use කරන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ මේ secure folder එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට dot තුනක් තියෙනවා දකුණු පැත්තේ ඉහළ කෙරවලේ. ඉතින් මේ dot තුන ටච් කරගත්තට පස්සේ අපිට මේ app වල මේ order එක අපිට මාරු කරන්න පුළුවන් මෙන්න මේ පළවෙනි option එකේ. මම ඔයාලට ඒක කරලා පෙන්නන්න. මෙන්න මේක ටච් කරලා යාළුවනේ දෙවෙනි එකට දාගත්ත ගමන් මේ විදිහට app වල මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ පිළිවෙල වෙනස් වෙනවා. ඊට අමතරව යාළුවනේ මේ dot තුන ටච් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා hide apps කියලා. අන්නේ hide apps කියන එක ටච් කරලා යාළුවනේ secure folder එකේ තියෙන app ඔයාලට මෙන්න මේ විදිහට කැමති app එකක් තෝරලා ඒව පවාවට hide කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක ඇත්තටම සුපිරිම secure folder එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් නැවතත් ඔයාලට unhide කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයාලට unhide කරගන්න පුළුවන් ඔයා හංගගත්ත apps ටික. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති කොහොමද මේක වැඩ වෙන්නේ කියලා.
ඊට පස්සේ නැවතත් යාළුවනේ dot තුන ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහේ secure folder එක ඇතුලේ open එකේ තියදී මේක මේ lock කරන්න unlock කරන්න මේ දේවල් වලට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට secure folder එක නැවතත් මේ විදිහට ටච් කරලා ගියාට පස්සේ ඒක unlock කරලා ඒක ඇතුලට එනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන තියෙන add files කියලා. අන්න add files කියන එක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාගේ phone එකේ තියෙන photos, videos, audios, ඒ වගේම document, my file වල තියෙන දේවල් ඔයාලට මේ secure folder එකට move කරගන්න, ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට මේ videos එක ටච් කරගත්තට පස්සේ මගේ phone එකේ තියෙන සියලුම video මෙන්න මෙතනින් පෙන්නනවා. ඔයාලට කැමති video එකක් මේකට ඔයාලට secure folder එක ඇතුළට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් ඒවාට ඔයාලට මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ නැවතත් මම මෙතනින් බෑක් කළාට තවත් දේවල් පෙන්වන්නම්. නැවතත් මම මේ dot තුන ටච් කරනවා. ටච් කළා යාළුවනේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් hide secure folder කියලා. මේ hide secure folder කියන එක ටච් කරගත්තට පස්සේ අපේ secure folder එක අපේ home screen එකෙන් hide වෙලා යනවා. ඉතින් මම මේක ටච් කළා යාළුවනේ hide secure folder කියන ටච් කරගත්තට පස්සේ අන්න බලන්න යාළුවනේ අරක අතුරුදහන් වෙලා ගියා. ඉතින් මේ විදිහට අපේ ෆෝන් එකේ හැමතැනම හෙව්වත් අපේ secure folder එකට අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මෙතන search bar එකක් තියෙනවා. search bar එක අපි type කළොත් අපේ secure folder එක අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි secure folder එක අපහු ලබා ගන්න නම් අපිට හරි පොඩි දෙයක් කරන්න තියෙනවා. මම ඉතින් මේ දේත් ඔයාලට කියා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. ඉතින් යාළුවනේ මේ විදිහට search කළත් හොයාගන්න බැයි නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් back වෙන්න. back කළා යාළුවනේ ඔයාගේ notification panel එකේ තියෙන්නේ. අන්න ඒ notification panel එක පල්ලෙහාට අදගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pencil icon එකක් තියෙනවා. අන්න ඒක touch කරලා edit කියන එකට ගියාට පස්සේ යාළුවනේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් secure folder කියලා තියෙනවා. ඒක touch කරගෙන යාළුවනේ අදගෙන ඇවිල්ලා මේ වගේ තැනකට මේ විදිහට අතහැරලා මෙන්න මේ විදිහට done කියන එක දීලා මෙන්න මේකත් done කියන එක දෙන්න. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට notification panel එක මේ විදිහට ඇදගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන යාළුවනේ secure folder කියලා. අන්න එක ටච් කරගත්තට පස්සේ අපේ පාස්වර්ඩ් එක මේ විදිහට දුන්නාට පස්සේ අපේ secure folder එක නැවතත් මේ විදිහට අපිට දර්ශනය වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් නැවතත් යාළුවනේ මේ විදිහට secure folder එක ඔටෝම ඕපන් වෙනවා. ඊට පස්සේ යාළුවනේ මම ඔයාලට පෙන්නන්න මෙතනින් බෑක් කළාට පස්සේ අපේ secure folder එක මෙන්න මේ විදිහට නැවතත් අපිට මතුවලා තියෙනවා. ඉතින් මේ විදිහට මම මේක දැන් ඕපන් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ තවත් මේකේ settings ටිකක් තියෙනවා. ඉතින් මේක ටච් කරලා යාළුවනේ මේක අපිට customize කරගන්න පුළුවන්. ඉතින් කාටවත් මේක secure folder එකක් කියලා හොයාගන්න බැරි වෙන්නේ ඔයාට මේකේ නම වෙනස් කරන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන පල්ලෙහා colors තියෙනවා. ඉතින් colors වෙනස් කරන්නත් පුළුවන්. ඊට පස්සේ icon පවා මෙන්න මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන්. කැමති icon එකක් දාලා ඔයාට මේක හොර රහසේ පාවිච්චි කරන්න පුළුවන්. මේක secure folder එකක් කියලා කාටවත් නොදැනෙන්න ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට තේරෙනවද මේක කොහොමද වෙන්නේ කියලා? ඊට පස්සේ යාළුවනේ නැවතත් dot තුන ටච් කළා යාළුවනේ මම මේ විදිහට settings වලට යනවා. settings වලට ගියාට පස්සේ යාළුවනේ මෙන්න මෙතන තියෙන ඉස්සෙල්ලාම අපිට password pin ඒ ටික වලට මෙන්න මේ පළවෙනි එක ටච් කළා යාළුවනේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා pin එක ගහගෙන ගියාට පස්සේ යාළුවනේ ඔයාට පුළුවන් මේ pin එක වෙනස් කරගන්න. එහෙම නැත්නම් password එකක් දාගන්න, pattern එකක් දාගන්න මේ දේවල් වලට මෙන්න මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි option එකෙන් අපිට මේ secure folder එක කොහොමද auto lock වෙන්න ඕනේ ඒ වගේ time එක ඔයාට මෙන්න මෙතනින් ඔයාගේ කැමැත්ත මත දෙන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මම ඔයාට දෙයක් කිව්වනේ තැනක් මතක තියාගන්න කියලා. ඉතින් ඒතන මම ඔයාට ඊළඟට පෙන්නන්න. මෙන්න මෙතනින් යාළුවනේ අපි දැන් secure folder එක apps එහෙම setup කරලා තියෙනවා නම් ඒ වගේ notification අපේ notification panel එකේ පෙන්නන්න ඕනේ නැද්ද එපාද කියලා ඔයාට මේ tick එක on off කරගෙන ඒව කරගන්න පුළුවන්. ඉතින් tick එක on කරගත්තොත් යාළුවනේ ඒව පෙන්නනවා. tick එක off කරගත්තොත් ඒව පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ යාළුවනේ මම හිතන දැන් ඔයාට මේක තේරෙන්නේ නැති කියලා ඊළඟ notifications කියලා තියෙනවා. ඉතින් notifications කියන එකට ගියාට පස්සේ ඔයාට කොහොම notification පෙන්වන්න ඕනේ කියලා ඔයාට මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ app notification කියලා තියෙනවා. ඉතින් මේ secure folder එකේ තියෙන app ටික වෙනමයි. ඊළඟ අපේ personal phone එකේ තියෙන app ටිකයි ඔයාට මෙන්න මෙතන වර්ග දෙකකට තියෙනවා. ඉතින් කැමති දේ ඔයාට notification off කරගන්න on කරගන්න ඒවා hide කරගන්න ඔයාට කැමති දේ මේව කරගන්න පුළුවන්. ඔයාට secure folder එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙන්න මේ setting ටික හරහා. ඊට පස්සේ යාළුවනේ apps කියලා තියෙනවා. ඉතින් ඒක secure folder එකේ phone එකේ තියෙන app ටික තමයි මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක එච්චර වැදගත් නැහැ. ඊට පස්සේ යාළුවනේ manage account කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාට මම ඔයාට කලින් කියා දුන්න විදිහට secure folder එකේ account හදන් දිනවනේ ඒ account එක පෙන්නනවා. ඉතින් අනිත් පැත්තේ personal account එක තමයි අපිට පෙන්වන්න අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන. ඉතින් ඔයාට මේක තේරෙනවා ඇති. ඊට පස්සේ backup කරගන්න restore කරගන්න අපිට පුළුවන් මේ අපේ secure folder එක තවත් Samsung phone එකක් අතර ඉතින් මේ දේවල් කරගන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ මෙන්න මෙතන තවත් setting වගේක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් අපිට contact info පෙන්වන්න ඒ වගේම අපි share කරන්න යද්දි secure folder එකේ තියෙන apps වලට පෙන්වන්න ඕන දෙපාති කියලා ඔයාලට මේ දෙවෙනි tick එකෙන් ඔයාලට තෝරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් තුන්වෙනි tick එකෙන් යාළුවනේ ඔයාලට clipboard එක allow කරන්න access ඔයාලට හදා ගන්න පුළුවන්.
තව ඔයාට මේ අන්තිම ටික් එක ඔන් කරලා යාළුවනේ ඔටෝමැටික් ඩේටා ඩෙස්ක්‍රිප්ෂන් එක ඔයාට කරගන්න පුළුවන් මෙන්න මේ ටික ඔන් කරගත්තට පස්සේ ඉතින් ඒ දේවල් ඔයාට මෙන්න මෙතනින් මේ සෙටින් ටික ඔන් කරගෙන කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මෙතනින් බැක් වෙලා මෙන්න මෙතනින් more settings කියන එකට යනවා. මෙන්න මෙතන ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන පාස්වර්ඩ් පෙස් කී ඒ ටික ඔයාට මෙන්න මෙතනින් ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම data usage එක ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම secure folder එක ඔයාට අනවශ්‍යයි කියලා හිතනවනම් මේක මෙතනින් කෙලින්ම ඔයාට uninstall කරලා දාගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් ඒ විදිහට තමයි යාළුවනේ secure folder එකේ වැඩ කටයුතු ටික වෙන්නේ. ඉතින් මේකේ මම ඔයාට සෑම දේවල් ටිකම මම ඔයාට කියා දුන්නා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ ගොඩක් තවත් මම දිග්ගස්සන්නේ නැහැ. channel එක හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell button එකත් අනිවාර්යෙන් all දාලා වීඩියෝ එකට like එකකුත් දාලා තවත් යාළුවන්ට බලන්න මේක share පාරක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ ජය වේවා.